ආයිබෝවන් සාදරයෙන් පිළිගන්න ඕලව කොරියන් කිචන් එකට. ඉතින් අද දවසේ හදන්න යන්නේ සංගීතං කියන කෑම වර්ගය තමයි. ඉතින් සංගීතං කියන කෑම වර්ගය ගොඩක් කොරියාවේ ලක්ෂණ කාලේ තමයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ චිකන් එකකින් ලේසියෙම මේ වගේ සංගීතං එකක් හදාගන්න. ඉතින් කුඩා ඕන කෙනෙකුට කන්න පුළුවන් සැර නැති කෑමක් තමයි සංගීතං කියන්නේ. ඉතින් ඒකට මම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අරන් තිනවා. සුදු පාට ලුණු එකක් අරන් තිනවා. ඒ වගේ ඩීස් මේ සුදු ලුණු තෙච්චු මේ හංගි කියන එක අරන් තිනවා. ඒ වගේම මේ මාසෝගම් සම්කිරම් ගම්බිරිස් වල ගම්බිරිස් ඇටකුරු දෙකම අරන් තිනවා. ඒ වගේම මේ චිකන් එක ඇතුලේ තිනවා මේ වගේ මේ සංගීතං හදාගන්න යුක්සු හදන මිශ්‍රණය. ඉතින් මේකෙන් තමයි ඔයගොල්ලෝ සුප් එකට දානවා වෙනකොට මේකෙන් තමයි මේ සුප් එක වගේ යුක්සු එක හදාගන්නේ. ඉතින් මේකේ අපිට අදාළ වෙන අමුද්‍රව්‍ය ටික මේ තමයි මේකට ඔයාලට පරිප්පු වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මුංගට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ චප්සල්. කොරියාවේ තියෙනවා චප්සල් කියන සහල් වර්ගයක්. ඒක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු චිකන් එක මොකද කරන්න කියලා. ඉතින් ඕනම මාර්කට් මේ සංගතං හදන මේ කුළු බඩු වර්ගේ මේ පැකට් එක ඔයාලට ගන්න පුළුවන් සුළු ගානකට. ඉතින් මේක ඉස්සෙල්ලාම යුක්සු හදාගන්න මේකට දාගන්නවා. ඒ වගේ මේ හංගි එකත් මේකට දාගන්නවා මොන විදිහට. ඊට පස්සේ තෙච්චු මේ විදිහට දාගත්තා. සුදු ලුණු දාගත්තා. ඊට පස්සේ ලුණු මේ යුක්සු හදාගන්න මේ රස කරගන්න තමයි මේ ටික ඔක්කොම එකතු කරන්නේ. ප්ලීස් ලුණු ඒ ටික ඔක්කොම එකතු කරගත්තා. ඊට පස්සේ දැන් මේ කුකුල් මස් එක හොඳින් හොදගත්ත මේ රතු පාට ඇතුලේ තියෙන එක හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම මේ තෙල් ගතිය තියෙන තැන් ටික ඔක්කොම තෙල් ටික කපලා ඉවත් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන මේ තෙල් කෑලි ටිකත් ඉවත් කරගෙන හොඳින් සෝදාගත්ත චිකන් එක තමයි මේ තියෙන්නේ. දැන් මේකට අපි මේ චප්සල් සුදු ලුණුත් මේක ඇතුළට දැම්මට කමක් නැහැ. සුදු ලුණු චප්සල් ඉඟුරු ඒ ඔක්කොම එකතු කරගන්නවා. මේක ඇතුළට කරගන්න ඇතුළට ඔන්න ඔය විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට කකුලේ මෙන්න මේ විදිහ හදාගන්නවා. හදාගෙන මේ කකුල මේ කකුල මේකට යවලා ඔන්න ඔය විදිහට ගැට ගහගන්නවා. ගැට ගහගෙන මේ කුකුල් මස් එක අපි මේ ඔන්න ඔය විදිහට උණු වතුරට එකතු කරගෙන හොඳින් තැම්බෙන්න මේක වහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කුකුල් මස් එක උඩට එනකම් වතුර දාන්න ඕනේ. ගම්බිරිස් ඇට ස්වල්පයක් එකතු කරගත්තා. යුක්සු එකට ගම්බිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරගන්නවා මම. ඊට පස්සේ මේකට මාසෝගම් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔන්න ඔය ගානට. දැන් හොඳින් මේක තැම්බෙන්න. ඉතින් මේ හැම එකක්ම එකතු කරලා මේක මේ විදිහට වහලා විනාඩි 45ක් පමණ තම්බෙන්න. ආසම සංගීතං වව්. දැන් මේ චිකන් එක හොඳට තැම්බුණාට පස්සේ මේ යුක්සු ටික මේ හදාගන්න ගත්ත තෙච්චු යම්පා ඒ ඔක්කොම ටික මේකෙන් ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට ඉවත් කරගන්න. ඉවත් කරගෙන සුපිරි. සංගීතයකට මේ විදිහට චම්කිරන් ස්වල්පයකුත් එකතු කරලා කන්න ගත්තාම රසයි. ඉතින්